හැලෝ යාළුවනේ කොහමද? අද සාදරයෙන් පිළිගන්න අපේ World Gauss YouTube channel එකට. ඉතින් යාළුවනේ අද මේ වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ අවුරුදු 10කටත් වඩා කාලයක් තිස්සේ ලෝකෙම හොල්ලගෙන ඉන්න ලොකුම අභිරහසක් ගැන. ඒ තමයි මැලේසියා එයාර්ලයින් MH370 ගෙන ගුවන් යානයේ අතුරුදන් වීම. එහෙනම් යාළුවනේ වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එක බලන්න. මැලේසියාවේ ගුවන් තොටුපළකින් චීනයේ බීජිං ගුවන් තොටුපළ දක්වා මගින් 239ක් රැගෙන මේ යෝධ ගුවන් යානය පිටත් වෙලා තිබෙනවා. ඉතින් මේ ගුවන් යානය සාමාන්‍ය විදිහට ගුවන්ගත වෙලා හරියටම පැයකට විතර පස්සේ හදිස්සියම තායිලන්ත පොක්ක ආසන්නයේදී රේඩාර් තිරයෙන් මුළුමනින්ම අතුරුදන් වෙලා තිබෙනවා. කිසිම අනතුරක ඇඟවීමක් නැහැ. කිසිම පණිවිඩයකුත් නැහැ. යානය හදිස්සියම අතුරුදන් වෙනවා. මේකේ තියෙන පුදුම කාරණාව තමයි ගුවන් යානයක තත්ත්වය සහ පිහිටීම නිතරම දැනුම් දෙන ACARS එක වගේ වැදගත් sannivedana පද්ධති එකපාරම අක්‍රිය වෙලා තිබෙනවා. ඒ කියන්නේ කවුරු හරි හිතා මතාම මේවා වහලා දාලා කියලා. මෙතනදි තමයි මේ අභිරහස පටන් ගන්නෙ. යානයේ පාලනය වෙනත් කෙනෙක් අතට ගියාද? මේ ගුවන් යානය අතුරුදන් වුණා කියලා ආරංචිය ආවම මුළු ලෝකෙම කම්පා වුණා. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, චීනය වගේ රටවල් ගණනාවක් එකතු වෙලා දකුණු ඉන්දියානු සාගරයේ විශාල ප්‍රදේශයක් දවස් ගාණක් මාස ගාණක් තිස්සේ මේ යානය හෙව්වා. ඉතින් අවුරුදු ගණනක් ගියත් හරියටම යානෙට මොකද උනේ කියලා දැනගන්න බැරි වුණා. ඉතින් මේ මෙහෙයුමෙන් හමු වුණේ ලෝකේ විවිධ වෙරළවල් වලට ගසාගෙන ආපු සුන්බුන් කොටස් කිහිපයක් විතරයි. ඉතින් මේ අතරතුර තමයි මේ මුළු කතාවම වෙනස් කරන අලුත්ම කතාවක් එළියට එන්නේ. ඒ තමයි අద్භූත වොයිස් මැසේජ් එකක්. මේ යානය අතුරුදන් වෙලා සුළු මොහොතකට පස්සේ යානයේ සිටි එක්තරා මගියෙක් දුරකථනයෙන් ඔහුගේ ඥාතියෙක්ට පණිවිඩයක් යවලා තියෙනවා. මේක සාමාන්‍ය කෙටි පණිවිඩයක් නෙවෙයි. වොයිස් මැසේජ් එකක්. ඒ කියන්නේ හඬපටයක්. මේ හඬපටය ආපු අය කියන්නේ ඒක ඇතුලේ කෑ ගැසීම් වගේ විශාල ഘോഷාකාරී ශබ්ද ඇහෙනවා කියලා. ඉතින් ඒ කියන්නේ යානය ඇතුලේ මොකක් හරි හදිසි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියන එකයි. ඔයාලා දන්නවද? සාමාන්‍යයෙන් ගුවන් යානයක් කිලෝමීටර් 10ක් වගේ උසකට පියාසර කරද්දී අපගේ ජංගම දුරකථන වලට සිග්නල් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ පණිවිඩය ආවේ කොහොමද? ඉතින් විශේෂඥයන් මේ ගැන කතා කරනකොට මත දෙකක් පවසනවා. අංක 1 යානය පහළට ආවා. කවුරු හරි හිතා මතාම යානයේ මුහුදු මට්ටමට කිට්ටුව පහළ උසකට ගෙනාව නම් එතකොට ඊටම ටික වෙලාවකට ජංගම දුරකථන වලට සිග්නල් ලැබෙනවා. ඉතින් ඒ වෙලාවේ යානයේ සිටි මගියෙක් ජීවිතේ බේරගන්න අවසන් උත්සාහයේ විදියට මේ විදිහට පණිවිඩයක් යවන්න ඇති කියලා විශේෂඥයන් පවසනවා. අංක 2 ව්‍යාජ පණිවිඩයක්. තවත් අය කියනවා මේ තරම් අවුරුදු ගාණක් තිස්සේ මේ පණිවිඩය රහසක් විදියට තිබිලා දැන් එළියට ආවේ ඇයි? මේ කතාව තවත් සංකීර්ණ කරන්න වෙන්න ඇති. ඒ නිසා මේක ව්‍යාජ පණිවිඩයක් කියලා තවත් විශේෂඥයන් පවසනවා. කොහොමුණත් මේ වොයිස් මැසේජ් එකේ කතාව MH370 අභිරහසට අලුත් ජීවිතයක් දුන්නා. මේකෙන් අපිට තේරෙනවා යානය ඇත්තටම අතුරුදන් වෙන්න කලින් ඇතුලේ මොකක් හරි කලබලයක් වෙලා තියෙනවා කියලා. මේක ගුවන් නියම වගේ හදිසි සීදීවි නසා ගැනීම සිද්ධියක් වෙන්නත් පුළුවන්. නැත්නම් යානයේ පාලනය වෙනත් කවුරු හරි විසින් ගත්තද? ඉතින් මේ අద్භූත පණිවිඩය මේ අභිරහස හෙලි කරන යතුරු වෙන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලා හිතන්නේ මේ පණිවිඩය ඇත්ත වෙන්න පුළුවන්ද? මේ ගැන ඔයාලා හිතන දේ පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අද ගෙනාව වීඩියෝ එක හොඳ නම් මේ වීඩියෝ ලයික් එකක් දාලා තවත් කෙනෙක්ට පේන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තමත් World Gauss එක එකතු නැත්නම් දැන්ම subscribe කරලා ඒ වගේම ඊට අපිටින් තියෙන notification button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න කියන ගම යාළුවා මම අතට ගිහින් එන්න ඔබට සුබ දවසක්.